කොනිචිවා අයිබෝවන් කියලා පිළිගන්නවා දනුවන් හරසි YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනි අද අලුත් වීඩියෝ එකකින් අරගෙන ආවා. ඊටම සරල ඒත් ජපන් භාෂාව ඉගෙන ගන්න කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන ජපන් භාෂාවේ එදිනෙදා ආචාර කිරීමේදී භාවිත කරන කියමන් කිහිපයක්. ඔන්න ඉතින් පළවෙනි එක තමයි ඔහායෝ ගොසයිමස්. මේක සිංහල භාෂාවේ නම් සුබ උදෑසනක් කියන අර්ථය තමයි ගන්නෙ. බොහෝ විට පාසල් ආරම්භයේදී ගුරුවරයාට ආචාර කරන්න එමෙන්න රැකියාවට යන්න බසයට ගොඩවන විට බසේ රියදුරාට ආචාර කරන්න වැනි අවස්ථාවලදී මේක යොදා ගන්නවා ගොඩක් දුරට. ඊළඟ එක තමයි කොනිචිවා. කොනිචිවා කියන්නේ සිංහල අර්ථය තමයි සුබ දවසක් වේවා කියන එක. මේක බොහෝ විට යම් කිසි කෙනෙක් හමුවේදී දන්න කෙනෙක් හමුවේදී සහ නොදන්න කෙනෙක් හමුවේදී කියන දෙතනදීම යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කාර්යාලයකට ගිහිල්ලා සේවකයෙක් එක්ක කතා කරද්දී දුම්රිය ස්ථානකදී යම් කිසි කෙනෙක් හමු වුණාට පස්සේ මුලින්ම කොනිචිවා කියලා තමන්ගේ සංවාදය ආරම්භ කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. ඔන්න යාළුවනි ඊළඟ එක තමයි කොම්බම්මා කියන්නේ. කොම්බම්මා කියන්නේ සිංහල අර්ථයේ සුබ රාත්‍රියක් වේවා කියන අදහස. මේක විශේෂයෙන්ම යොදාගන්නේ හමුවීමකදී. සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රියේදී යම් කිසි මිතුරෙක් හමු වෙන්න හෝ පෙම් හමුවකදී හෝ යම් කිසි කෙනෙක් හමු වෙන්න ගිහිල්ලා එයාත් එක්ක සංවාදයක් ආරම්භ කරනකොට ආරම්භයට මේ කොම්බම්මා කියලා ආචාර කරලා සංවාදය ආරම්භ කරනවා නම් ඊටමත් වැදගත්. අන්න යාළුවනි ඊළඟ එක තමයි ඔයසුමිනසයි. ඔයසුමිනසයි කියන එකේ සිංහල අර්ථයේ විදිහට ගන්න පුළුවන් සුබ රාත්‍රියක් වේවා කියන එක. මේක යම් කිසි පිරිසක් හෝ යම් කිසි කෙනෙක් හමු වෙලා යම් කිසි පාටියක් වගේ එකකට ගිහිල්ලා එකෙන් වෙන් වෙලා පිරිසෙන් වෙන් වෙලා යනකොට ඒ පිරිසට දක්වන ආචාරයක් විදිහට ඒ කෙනාට දක්වන ආචාර කිරීම සඳහා මේ පදේ යොදා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වරූපය තමයි ඔයසුමිනසයි කියන එක. ඇත්තරම ඊටම සමීප යාළුවෝ වගේ අයගෙන් වෙන් වෙද්දී ඔයසුමි කියලා කෙටියෙන් කියලා මේක ආචාර කරන අවස්ථාත් දැක ගන්න පුළුවන්. ඔන්න යාළුවනි ඊළඟ වැකිය තමයි සයොනරා කියන එක. සයොනරා කියන එකේ සිංහල තේරුම තමයි නැවත හමු වෙමු. සමුගන්නවා කියන අදහස තමයි නැත්නම් ඉංග්‍රීසි නම් good bye කියන අදහස තමයි මේකෙන් දැක්වෙන්නේ. ඇත්තටම ඉතින් අපි නියොංගු ගක්කෝ එකේ යද්දී අවුරුදු දෙකක් පුරාවට පන්තියේ වැඩ ඉවර වෙලා පන්තියෙන් පිට වෙලා යද්දී ගුරුතුමන්ට ආචාර කරන්න යොදාගත්තේ මේ පදය තමයි සයොනරා කියන එක. ඇත්තටම මේක සමුගැනීමකදී නැවත හමු වෙමු කියන අදහස නැත්නම් සමුගන්නවා කියන අර්ථයෙන් ආචාර කරන්න යොදා ගන්න වැකියක් තමයි මේක. ඔන්න යාළුවනි ඊළඟට ඉතාමත් වැදගත් කියමනක් තමයි අරිගතෝ ගොසයිමස් කියන එක. මේක සිංහල අර්ථය තමයි බොහොම ස්තුතියි කියන එක. ඇත්තටම ජපානයට පැමිණියාට පස්සේ අපි කෙනෙක්ට ආචාර කරන්න කියමනක් විදියට වැඩිපුරම භාවිතා කරන එක තමයි මේ අරිගතෝ ගොසයිමස් කියන එක. කෙනෙක් අපිට උදව්වක් කළාට පස්සේ හෝ උපකාරයක් කළාට පස්සේ ඒ කෙනා වෙනුවෙන් අපේ ස්තුතිය කියන හැඟීම ප්‍රකාශ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වැදගත් වෙන දෙයක් හින්දා හැමෝම මේක හොඳට මතක තියාගෙන ඒ අවස්ථාවට ගැලපෙන විදිහට භාවිතා කරන්න එක ඉතාමත් වැදගත්. ඔන්න යාළුවනි ළඟට අවසාන ආචාරශීලී ක්‍රියාමන විදිහට සුමිමසෙන් කියන එක හඳුන්වලා දෙනවා. ඇත්තටම මේක සිංහල අර්ථය තමයි සමාවෙන්න කියන අදහස. අපි අතින් කෙනෙක්ට වැරද්දක් වුණාට පස්සේ ඒ කෙනාගෙන් සමාව ගන්න සමාව අයදින්න ආචාරශීලී විදියට යොදා ගන්න පුළුවන් කියමනක් තමයි සුමිමසෙන් කියන්නේ. ඒ වගේම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලද්දී හරි කෙනෙක් එක්ක සංවාදයක් ගොඩනගා ගන්නද්දී ඒ කෙනාගේ කෙලින්ම සංවාදයට යන්න කලින් ඒ කෙනාගේ අවධානය අපි වෙත ලබා ගන්න සුමිමසෙන් කියලා ආචාරශීලී විදියට
එකනාගේ අවධානය යොදාගෙන සංවාදය ගොඩනගා ගන්නවා වගේම උදව්වක් ඉල්ලන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ සුමිමසීන් කියන එක යොදා ගන්නවා. ඉතින් යාළුවනේ සරලයි වගේ පෙනුනත් ජපන් භාෂාව කතා කිරීමේදී මෙම අයිසත්සු නැත්නම් ආචාරශීලී ක්‍රමවලට ඉතාමත් වැදගත් තැනක් හිමි වෙලා තියෙන හින්දා හැමෝම ඒ තැන්වලදී ආචාරශීලී කියමන් භාවිතා කරන්නක ගොඩාක් වැදගත් දෙයක් කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඉදිරියේදීත් මේ වගේ වැදගත් වීඩියෝ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් හින්දා හැමෝම දනුවන් හර්ෂි YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක් වේවා. සයනරා.